මේ ජීවිතය කියන්නේ මහා බෝධිසත්වයෝ සංසාරයේ අනද තෙරුන්ට උපදෙස් දෙනවා. ඒ කාලේ රොඩි ගමක ඉපදිලා. ඒ අම්මලා ඒ චූටි දරුවෝ ගම අයිනේ ගහක් යට නිදි කරවලා රිදි කෑල්ලක දර හොයන්න යනවා. ඒතර ගමේම ඉන්න බලු පැටව් බල්ලෝ ඇවිල්ලා අර ගහ යට ඉන්නවා. අර ළමයිනුත් ඉන්නවනේ. ගෙවල් වලට පුරුදු වෙච්ච බල්ලන් බැල්ලියා. අර චූටි ළමයි නැගිටිනවා. දැන් අම්මලා දරට ගිහිල්ලා. ඒ ළමයි බඩගින්නෙන් එහි මේ පෙරලෙනවා. පෙරලිලා ළඟ බුදියාගෙන ඉන්න බැල්ලියන්ගේ කිරි දෙන බැල්ලියන්ගේ තනබුරුල්ලට කට තියාගෙන මනුස්ස ජීවිතේ ඉපදිච්ච අර චූටි ළමයා බැල්ලිගෙන් කිරි බනවා. ඒක අනිත් බැල්ලියෝ ලෙව කනවා එංග. ඔයා කියන්නේ මං පෙරම් පුරන බෝධිසත්වයන්ට ඕක වෙලා තියෙනවා. පෙරම් පුරන අනද මහ තෙරුන්ට ඕක වෙලා තියෙනවා. අපිට මොනවා වෙයිද? අපි තරහ ගිය ගමන් බැල්ලි කියලා බයින, සැරට බයිනවා, බල්ලා කියලා බයිනවා. අපේ කර්ම අපිට විපාක දෙන්න ගත්ත ගමන් උන්ගෙම කිරි බොන්න වෙනවා. ඒ සියල්ල දන්නා වූ දක්නා වූ බුදුරජාණන් වහන්සේ ඒ නිසා තමයි කිව්වේ සසරින් එතර වෙන්න කියලා. සංසාරයෙන් එතර වෙන්න කියලා වදාළා. මේක ඉච්චර භයානකයි.